අපිට අවශ්‍යනේ කුමන රටක්ද? මේ රට තමයි ලෝකේ සාමයේ දිවයින. අපි උත්සාහ කරමින් තිබෙනවා මේ ලෝකේ ආදර්ශමත් දිවයින බවට පත් කරගන්න. මම මීට පෙරත් කියලා තිබෙනවා. අපිට සමහර දේවල් වලදී අපිට අංක එකපත් වෙන්න බැරි වේවි. ධනෙ, යන්ත්‍ර සූත්‍ර වලින්, තාක්ෂණයෙන් ලෝකේ අපි අංක එක බවට පත් වෙන්න බෑ. හැබැයි මනුස්සත්වයෙන් ලෝකේ අපිට අංක එක බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා අපේ ධර්මදර විනයදර ගරුතර ස්වාමින් වහන්සේලා අනිකුත් අපේ ආගමික උතුමන් වහන්සේලා විසින් නිරන්තර කරන දෙසුම්, නිරන්තර සමාජයත් එක්ක කරන කතිකාවතන් විශාල ලෙස ඉවහල් වේ. ඒ නිසා අපි ලෝකේ සාමයේ දිවයින, මනුස්සත්වයේ දිවින බවට පත් වෙමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමින් අවසාන වශයෙන් නැවත වතාවක් පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේලාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මම නතර වෙනවා. භූමි